හදවතේ හඬ එහෙම නැත්නම් ඉන්ටුයිෂන් එක තමයි මේ සත්‍ය ගවේෂණයේ වැදගත්ම මාතෘකාව කිව්වොත් හරි. මොකද මේක තමයි ඔයාගේ ගුරුවරයා. හදවතේ හඬ තමයි ඔයාගේ සත්‍ය ගවේෂණයේ ජර්නි එකේ මුල ඉඳන් අගටම ඔයාව මඟ පෙන්වන්නේ. ඔව් ඔයාට එළියෙන් ගුරුවරු පෙන්නයි. නමුත් ඒ ගුරුවරයා ඔයාට දැනෙන්නේ මේ හදවතේ හඬ තුලින්. මේ හදවත තුලින්. මේ ඉන්ටුයිෂන් එක තුලින්. හරි? අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා අහලවත් නැති ක්‍රම තුනක් කොහොමද ඔයාගේ ඉන්ටුයිෂන් එකට සම්බන්ධ වෙන්නේ කියලා. ඇත්තටම මේක ගොඩක් වැදගත්. ඇත්තටම මම කියනවා නම් තමන්ගේ ඉන්ටුයිෂන් එක ගැන දන්නේ නැතුව ඉන්ටුයිෂන් එකට සම්බන්ධ වෙන විදිය දන්නේ නැතුව කොහොමනම් ආධ්‍යාත්මික ගමනක් යන්නද? ඉතින් මම හිතන විදියට මේ වීඩියෝ එක මම මේ තාක් දාපු වැදගත්ම වීඩියෝ එකක් කියලා කිව්වොත් හරි. එතකොට මේ වීඩියෝ එකට කවුරු හරි අලුතෙන්ම සම්බන්ධ වෙනවා නම් මම ඩිල්මි. මම ස්පිරිචුවල් කෝච් කෙනෙක්. එතකොට මම මේ channel එක හරහා සත්‍ය ගවේෂණය පිළිබඳ සියලුම ගැටලු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මාත් එක්ක කෝචින් හරහා සම්බන්ධ වෙන්න. කාට හරි කෝචින් හරහා සම්බන්ධ වෙන්න නම් පුළුවන් ඔයාලට පල්ලෙහා තියෙන වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම තවත් විදියක් තමයි ඔයාලට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කෝස් එකක් කරා මම කෝසස් දෙකක් නිර්මාණය කරලා තියෙනවා. එකක් තමයි කොහොමද ඔයාගේ ජීවිතයේ අරමුණු හොයාගන්නේ කියලා. ඊළඟ එක තමයි මම සත්‍ය ගවේෂණය කරද්දී මම කරපු ප්‍රැක්ටිසස් මොනවාද කියන එක. ඉතින් ඒ හරහා ඔයාලට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද ඔයාලගේ ඉන්ටුයිෂන් එකට එහෙම නැත්නම් හදවතේ හඬට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක්. එකක් තමයි ඔයාගේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙන ගොඩක් මිනිස්සු දැන් ඉන්නේ අහසේ ශරීරයට එන්න. දෙවෙනි එක තමයි ඔයාගේ ඉනර් චයිල්ඩ් එක්ක සම්බන්ධ වෙලා ඉනර් චයිල්ඩ් කියලා කියන්නේ අපේ හැඟීම් ශරීරය කියලා කිව්වොත් හරි. ඔයාගේ ඉනර් චයිල්ඩ්. තුන්වෙනි පොයින්ට් එක විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතනවා මේක ගොඩක් අය අහලවත් නැතුව ඇති කියලා. ඔයාලගේ අපි ගත්තොත් හීන එක්ක සම්බන්ධ වෙලා. ඒ හීන කියලා කියන්නේ ඇත්තම අපි රැට නිදා ගන්නකොට අපි දකින හීන ඇත්තටම අපිට නිකන් අපි ගත්තොත් එහෙම මැසේජස් වගේ. එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුණා කොහොම හරි මගේ පළවෙනි වීඩියෝ එකේ හීන හරහා අපේ ඉන්ටුයිෂන් එකත් එක්ක හදවතේ හඬට සම්බන්ධ වෙන්න පුළුවන් නේද කියලා. හරියටම හරි මම හිතනවා ඒ කෙනා අහපු කෙනාට ඉන්ටුයිෂන් එකක් තියෙනවා කියලා. හරි? හරි. අපි බලමු හීනත් එක්ක අපි ගත්තොත් එimhe මේ අපි රැට දකින හීන හරහා අපි කටයුතු කරොත් මම සමහර වෙලාවට මේ ඩ්‍රීම් වර්ක් කියන එක මගේ ක්ලයන්ට්ස්ලාත් එක්ක කරනවා. එයාලා මට ඇවිල්ලා කිව්වොත් මොකක් හරි විශේෂිත ඩ්‍රීම් එකක් ගැන මම එයාලත් එක්ක ඒ හීනෙන් එයාලට දෙන මැසේජ් එක මොකක්ද කියලා මම එයාලට කියන්න උදව් කරනවා. ඒකට ගයිඩ් කරනවා. ඉතින් ඇත්තටම මේ අපි ගත්තොත් මෙහෙම රැට දකින හීන අපි අරගත්තොත් එහෙම හරිම ප්‍රබල ක්‍රමයක් ඔයාලට ඔයාලගේ හදවතේ හඬත් එක්ක සම්බන්ධ වෙන්න. ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ. නමුත් ඇත්තටම කියනවා නම් මේ හීනත් එක්ක කටයුතු කරනකොට ඔයාලා හිතන්නේවත් නැති මැසේජස් මේ හීන හරහා එළියට එනවා. මේවා ඇත්තටම කවුරුත් කියන ඒවා නෙවෙයි කෙලින්ම ඔයාගේ higher self එක එහෙම නැත්නම් ඔයාගේ subconscious mind එක එහෙම නැත්නම් ඔයාගේ intuition එක ඔයාට කියන්න අවශ්‍ය messages. හරිම ප්‍රබලයි. ඉතින් මං කිව්වා වගේ ඒක හරියට ඔයාගේ higher self එක ඔයාට කතා කරනවා වගේ. ඉතින් higher self එකත් ඔයාගේම ඇතුලේ තමයි තියෙන්නේ. කොහෙවත් එළියේ නෑ. ඉතින් මට මතකයි ඒක හීනයක් ගැන කතා කරද්දී මේ සත්‍ය ගවේෂණය කරන කාලේ එක්තරා ආධ්‍යාත්මික ගුරුවරයෙක් මගේ හීනෙක දැක්කා. ඉතින්
මට මතකයි මම ඉතින් දන්න නිසා මේ හීනත් එක්ක කටයුතු කරන්න මේ පුද්ගලයාත් එක්ක මං යම්කිසි සංවාදයක යෙදුණා. ඒ කියන්නේ මේ පුද්ගලයා ඉන්නවා කියලා හිතාගෙන යම්කිසි සංවාදයක යෙදුණා. ඇත්තටම මේවා හරිය ඩීප් ඉනර් වර්ක්. කවුරුත් දන්නේ නැතුව ඒ පැත්තට යන්න එපා කියලා මම යෝජනා කරනවා. මොකද මේක ටිකක් තමන්ට යම්කිසි මඟ පෙන්වීමක් නැතුව ඒ පැත්තට යන එක මම සජෙස්ට් කරන්නේ නැහැ. මම යෝජනා කරන්නේ නැහැ. හරි ඉතින් මම මේ දන්න නිසා මේ හීනත් එක්ක කටයුතු කරන්න මම ඒ අදාළ මැසේජ් එක ගන්න කටයුතු කරා. ඒ ඇත්තට මෙතනින් ගත්ත මැසේජ් එක තමයි ගුරුවරයා මාත් ඒ කියන්නේ ගුරුවරයා ඉන්නවා කියලා ඒ මම දැක්ක හීනේ කැරක්ටර් එකත් එක්ක මම සංවාදයක යෙදුණා. හරි. ඉතින් ඒ සංවාදයෙන් එළියට ආපු මැසේජ් එක තමා ඔයා ඔයාගේ පාත් එකේ තවදුරටත් එක එක්කෙනා මත රැඳෙන එක නවත්තලා ඔයා ඔයාගේ කකුල් දෙකෙන් හිට ගන්න ඕනේ. ගොඩක් කාලෙකට කලින් මට ලැබිච්ච මැසේජ් එකක්. ඇත්තට මේක හරිම ප්‍රබලයි ඒ අවස්ථාවේ. ඒ කියන්නේ ඇත්තටම කොච්චර වුණත් අපිට දැනුණත් මේ හදවතේ හඬ මේ දේ අපි දන්නවා කියලා අපි සමහර වෙලාවට අපේ බලය අනිත් පුද්ගලයන් මත බෙදා හරිනවා. තේරෙනවද? මම කියන්නේ බලය Taman තුලට අරගන්න. නමුත් ඔයාට ඇත්තම ගුරුවරයෙක් හම්බ වුණොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන් එයාට සරෙන්ඩර් වෙලා එයාත් එක්ක ඒකාත්මික වෙන එක ඒක වෙනම කතාවක්. නමුත් මෙතනදි මට ලැබිච්ච මැසේජ් එක තමා අනිත් අයත් එක්ක දැන් ඇති now you got to stand on your own feet. තවදුරටත් ඔයා බලය බෙදා හරින්නේ නැතුව ඔයා දැන් ඔයාගේ කවුල් දෙකෙන් හිටගන්න මේ ආධ්‍යාත්මික ගමනේ කියන මැසේජ් එක තමයි මට ආවේ. ඒකට මේක හරිම ප්‍රබලයි ඒ අවස්ථාවේ. හරියටම හරි ඒක තමයි මට ඒ වෙලාවේ අහන්න අවශ්‍යම මැසේජ් එක. ඉතින් මට මේක ලැබුණේ හීනයක් හරහා. තේරෙනවද මේ හීන කියන්නේ හරිම ප්‍රබලයි. නිකන් හීනය ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. මොකද කොන්ෆිඩෙන්ෂියල් නිසා. ඒ හීනේ ඇත්තට මේ පුද්ගලයාට තිබුණේ යම්කිසි කෙනෙක් ඇවිල්ලා ඒ කාන්තාවව අනවශ්‍ය විදියට අල්ලනවා. මේක හීනයක්. ඉතින් නමුත් ඒ කාන්තාවේ අවස්ථාවේ මොනවත් නොකර ඒක වෙන්න ඉඩ දීලා එයා එහෙම්මම ඉන්නවා. ඉතින් මේ හීනෙන් ඇත්තටම එන මැසේජ් එක තමා මෙතන බවුන්ඩරි එකක් වයලේට් වෙනවා. තමන්ගේ සීමාවක් කඩ වෙනවා. තේරෙනවද? ඉතින් ඒකට අදාළව කටයුතු කරන්න කියන එක තමා මේ හීනෙන් ඒ අවශ්‍ය මැසේජ් එක. තේරෙනවද? සමහර වෙලාවට මේ ආධ්‍යාත්මික ගමනක් යනකොට කෙනෙක්ට ගොඩාක් මම දකින ආධ්‍යාත්මික කාන්තාවන්ට ඇත්තටම බවුන්ඩරීස් කියන එක ඇත්තෙම නෑ. සීමා කියන එක ඇත්තෙම නෑ. මොකද අපි මෙතන කතා කරන්නේ ඔක්කොම එකට එකක් කනෙක්ටඩ් යුනිටි කොන්ෂස්නස් එකක් ගැනනේ. ඉතින් ඒ නිසා ගොඩාක් කාන්තාවන්ට ගොඩක් වෙලාවට මේ සීමාව හරහා එහෙම නැත්නම් අපි ගත්තොත් බවුන්ඩරීස් කියන එක ඇත්තෙම නෑ. ඒ නිසා ගොඩාක් අපහසුතාවයන් වලටපත් වෙනවා. ගොඩාක් හිරිහැර වලට ලක් වෙනවා මේක නැති නිසා. ඉතින් මට මතකයි මේ හීනෙන් ඇත්තට මේ කාන්තාවට තිබ්බේ යම්කිසි පිරිමි පුද්ගලයෙක් ඇවිල්ලා අනවශ්‍ය විදියට අල්ලනවා. නමුත් ඒ කාන්තාව මුකුත් එතනදි කරන්නේ නැහැ. ඉතින් එතන ඒ හීනෙන් එන මැසේජ් එක තමයි මෙතන බවුන්ඩරි වයලේෂන් එකක් වෙනවා. she got to speak up. එයා එයා වෙනුවෙන් කතා කරන්න ඕනේ. එයා එයාව ප්‍රොටෙක්ට් කරගන්න අවශ්‍ය දේ එතනදි කරන්න ඕනේ. ඒක තමයි මැසේජ් එක. ඇත්තටම මම දකිනවා මේ හීන කියන එක ඉතාමත් ප්‍රබලයි. ඔයාලගේ ඉන්ටුයිෂන් එක එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම හදවතේ හඬත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේකට නම් මම දකින විදියට සමහරලාට ඔයාලට තනියෙන් කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒකට මම නම් හිතන්නේ මඟ පෙන්වීමක් ලබා ගන්න එක වැදගත් වෙනවා.
මොකද ඇත්තටම කියනවා නම් මේ හීන කියලා ගත්තොත් එහෙම ඒක අලුත්ම ඒක නිකන් අර භාෂාවක් ඉගෙන ගන්නවා වගේ. මේ හීන ගත්තොත් හැම සිම්බල් එකකින්ම යම්කිසි දෙයක් නිරූපණය වෙනවා. ඉතින් මේක ටිකක් ගැඹුරට යන කතාවක් මේ හීනත් එක්ක වැඩ කරන එක. ඉතින් ඒක නිකන් අර අපි භාෂාවක් ඉගෙන ගන්නවා වගේ. මොකද ඩික්ෂනරි හැම සිම්බල් එකකටම ඒකට අදාළ මීනින් එකක් තියෙනවා. තේරුමක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම හැම පුද්ගලයෙකුටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඔයාලට සමහර වෙලාවට AI එක ආධාරයෙන් ඔයාලට මේක මේකට අදාළ උපකාරයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඔයාලා හරි ප්‍රශ්න අහන්න එක ගොඩක් වැදගත්. මේ පිළිබඳව ඇත්තටම මඟ පෙන්වීමක් කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් තියෙන කෙනෙක්ට තමයි. හරි. ඊළඟ විදිහ තමා ඔයාලට ඔයාලගේ හදවතේ හඬත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟ ප්‍රබලම විදිය තමා ඔයාලා ඔයාලගේ ෆියුචර් සෙල්ෆ් එක එහෙම නැත්නම් ඔයාලගේ අනාගත ඔයත් එක්ක කතා බහක යෙදෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේක බලාගෙන ඉන්න හැම කෙනෙක්ගෙම මොකද්ද මේ අන්තිම අනාගත ඩෙස්ටිනේෂන් එක එහෙම නැත්නම් අල්ටිමේට් ගෝල් එක? හරි සරලයිනේ. මේ ආධ්‍යාත්මිකව අවදි වෙන්නනේ. හරි. ඔයා හිතන්න මේ ඔයා ආධ්‍යාත්මික අවදි වෙච්ච පුද්ගලයා මේ අනාගතේ ඉන්නවා කියලා. එහෙම පුද්ගලයෙක් ඇත්තටම නැහැ. අපි හිතමු දැන් මේ පුද්ගලයා අනාගතේ ඉන්නවා කියලා මේක දැනටමත් දැක්ක මේ සත්‍ය අවබෝධ කරපු කෙනා දැනටමත් එළියේ අනාගතේ ආයත් එක්ක අපි හිතන්න කතා මොකද ඒකනේ දැන් මේ හැම කෙනෙක්ම මේ වීඩියෝස් බලන හැම කෙනාටම ඕනේ මොකද්ද මෙතනින් නැගිටින්න මේ හිණෙන් නැගිටින්න. හිණෙන් නැගිට්ටාම ඇත්තටම පුද්ගලයෙක් නැහැ. නමුත් අපි හිතමුකෝ පුද්ගලයෙක් ඉන්නවා කියලා මේ අවස්ථාවේ. ඉතින් මම කියන්නේ ඔයාට කතා බහක යෙදෙන්නේ මේ පුද්ගලයාත් එක්ක. ඔයාලට දෙයක් දැන් කියනවා ඇත්තටම ඒක ඉතාමත් ප්‍රබල කාරණාවක්. හරි? හොඳට අහගන්න. මේ යථාර්ථයේ අපි කාලය කියන එක අපි මොකද්ද කියන්නේ? ඒ කාලය මායාවක් විදිහට තමයි අපි දකින්නේ. අපි ඒ ගැන කතා කරලා තියෙනවා මීට කලින්. එහෙමනම් එහෙමනම් මේක අවබෝධ කරපු ඔයා දැන් කොහෙද ඉන්නේ? දැන් මෙතන ඉන්නවා නේ? අලට මම කියන එක දැන් මේ කාලය මායාවක් නම් එයාත් දැන් මෙතනම ඉන්නවා. ඉතින් මම කියන්නේ ඇත්තටම ඔයාට පුළුවන් ද එයත් එක්ක සම්බන්ධ වෙන්න. එයත් එක්ක කතා බහක යෙදෙන්න. මේ අනාගත ඔයාගේ චරිතයත් එක්ක ඔයාම කතා බහක යෙදෙන්න. එයාට පුළුවන් ඔයාව ගයිඩ් කරන්න කොහොමද ඉස්සරහට ඔයාගේ ජීවිතේ යන්න ඕනේ කියලා. ඇත්තටම එයත් එක්ක සම්බන්ධ වෙනවා කියලා කියන්නෙම ඔයා ඔයාගේ හදවතේ හඬත් එක්ක සම්බන්ධ වෙන එකමයි. මේ හැම දෙයක්ම ඔයාගේ ඇතුළෙම තියෙනවා. මේ කාලේ මායාවක් නම් එයා ඔයාම තමා. මේ අවබෝධ කරපු කෙනා දැන් මෙතන ඔයාම තමා වෙන කොහෙවත් කවුරුත් නැහැ. You are already the ocean. ඔයාලට මතකයි ඇති මම මේ WhatsApp එකේ මේ එක දවසක් පින්තූරයක් ඔයාලට එවුවා you are already the ocean. ඔයාත් දැනටමත් සාගරයම තමා. හරි. ඉතින් මම කියන්නේ මේ ඔයාගේ අනාගත චරිතයත් එක්ක යම්කිසි සංවාදයක යෙදෙන්න. එයාත් එක්ක ඒකාත්මික වෙන්න. ඒක එකපාරට කරන්න බැරි වෙන්න පුළුවන්. ටික ටික එයාත් එක්ක ඒකාත්මික වෙන්න. මේක තාමත් ප්‍රබල කාරණාවක්. ඔයාලා ඇත්තටම කරොත් එහෙම ඔයාලගේ මුළු ජීවිතේම වෙනස් වෙයි.
හරි? හොඳට මතක තියාගන්න මේ ස්පිරිචුවල් නාසිසිසම් නෙවෙයි. හරි? මේ ඔයාම හොයාගෙන පාර යනවා එහෙම කියන කතාවක් නෙවෙයි මේ මං කතා කරන්නේ. ඇත්තම කතාව මේ හැම දෙයක්ම ඔයා දැනටමත් දන්නවා. මම ඇවිල්ලා කරන්නේ ඔයාලට මතක් කිරීමක් විතරයි. You know this already deep inside. ඔයා දැනටමත් මේ දේ දන්නවා. ඉතාමත් ගැඹුරේ. මම කරන්නේ ඇවිල්ලා ඔයාලට මතක් කරලා දීමක් විතරයි. ඔයා මේ දේ හරියට කරොත් එහෙම ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙයි. හරි. ඊළඟ කාරණාව තමා මෙඩිටේෂන්. එහෙම නැත්නම් භාවනාව. භාවනා කරන්න මම දන්නවා මෙතන කරන්න කිසිම දෙයක් නෑ. නමුත් ඔයාලට ඔයාලගේ හදවතේ හඬත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රබලතම විදියක් තමා භාවනාව කියලා කියන්නේ. මේ නිශ්ශබ්දතාවය තුළ ඔයාට දැනගන්න ඕන හැම දෙයක්ම තියෙනවා. මට මතකයි ඕෂෝගේ ටැග්ලයින් එකක් තියෙනවා. Silence shared in words. ඒ කියන්නේ නිශ්ශබ්දතාවය වචන වලින් ප්‍රකාශ කරනවා. ඉතින් මේ භාවනාව තුළින් ඔයාට එන්න ඔයත් එක්ක සම්බන්ධ වෙන්න ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා භාවනා කරන්න යම්කිසි අයට අත්දැකීම් තියෙන අයත් මෙතන අහගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒත් භාවනා කරන්න මං තාමත් කරනවා. ඒක ඔයාට එක්ක සම්බන්ධ වෙන ඔයාගේ හදවතේ හඬත් එක්ක සම්බන්ධ වෙන ලොකු උපකාරයක් වෙයි. මේ දැන් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම මේ ටෙක්නොලොජි එකත් එක්ක තියෙන්නේ පුදුමාකාර ඩිස්ට්‍රැක්ෂන් එකක් නේ. අපිට කොයි වෙලෙත් ෆෝන් එකේ නොටිෆිකේෂන් එනවා. කොහොමනම් අපි අපිත් එක්ක සම්බන්ධ වෙන්නද අපේ මුළු අවධානය විසිරීලා තියෙන්නේ. අරකින් එකක් එනවා Facebook එකෙන් තව එකක් එනවා YouTube එකෙන් තව එකක් එනවා ඒ ඇසින් WhatsApp එකෙන් මැසේජස් එනවා. ඉවරයක් නැහැ. තේන්න කොහොමනම් අපි අපිත් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙන එළියත් එක්ක. අපි කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒක මාරම වැදගත්. ඔයා මේ පාත් එකේ යනවා නම් මේ ටෝච් ඇතුළට ගහගන්න තමන් තුළට. තමන් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැතුව මේ පාර යන්න බෑ මේ මාර්ගයේ යන්න බෑ. කෙනෙක් ඉන්න පුළුවන් කොහේ හරි ගිහිල්ලා කැලෑවක ගිහිල්ලා හැබැයි ෆෝන් එක යාරගෙන ගිහින් තියෙන්නේ. කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ මුළු සමාජයම තමන් එක්ක අරගෙන යනවා හා සමානයි. තේරෙනවද මේ ෆෝන් එකත් කියන්නේ පුදුමාකාර ඩිස්ට්‍රැක්ෂන් එක. මම ඉස්සරහට වීඩියෝ එකක් කතා කරනවා කොහොමද මේ මේ ෆෝන් ඇඩික්ෂන් එකෙන් ෆෝන් ඇබ්බැහි වීමෙන් එළියට එන්නේ කියලා. හොඳට මතක තියාගන්න භාවනාව කියලා කියන්නේ හරියට සෙල්ෆ් තෙරපි එකක් වගේ. ඔයාම ඔයාට කරගන්න තෙරපි එකක් හා සමානයි. භාවනා කරන්න ඔයාගේ අර එළියේ සමහර වෙලාවට ඔයාලගේ හිර කරගත්ත ඒවා ඔක්කොම එන්න පටන් ගන්නවා ටික ටික. සමහර වෙලාවට ඔයාලා හිර කරගත්ත මතකයන් එහෙම එළියට එන්න පුළුවන්. එතකොට ආයි අම්මෝ කියලා මේක යටපත් කරලා දාලා නිකන් යන්න එපා. ඒකට ඉඩ දෙන්න. ඒකට ඕනේ ඔයාගේ අවධානය, ඒකට ඕනේ ඔයාගේ ආදරය, ඒක ලබා දෙන්න. මෙච්චර කාලෙ ඒක බලන් හිටියේ ඔයාගේ අවධානය ගන්න. මට මතකයි මම ජොබ් එක කරන කාලේ හැමදාම ඇවිල්ලා මම භාවනා කරා. ඒක මට ලොකු උපකාරයක් වුණා. මොකද ලේසි නෑනේ ජොබ් එකක් කරනවා කියලා කියන්නේ විශේෂයෙන් සත්‍ය ගවේෂකයෙක්. ඒ කාලෙත් මම මාත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ එච්චර ඩිස්ට්‍රැක්ෂන්ස් ගොඩක් මැද්දෙත්
මම භාවනා කරපු නිසා. මට මතකයි ඒ දවස්වල මම භාවනා කරද්දි මට ඈනුම් යනවා 20ක් විතර. මොකද ඒකට හේතුව තමයි මම රිලීස් කරන්නේ මගේ හැඟීම් මම නිදහස් කරන්නේ ඒ විදියට. තේරුණා? ඉතින් මේ අපි ගත්තොත් එහෙම ජොබ් එකක් කරනකොට අපිත් ඒ රැල්ලටම යන්න පුළුවන්. ඒ මිනිස්සුත් එක්ක ඒ ලෝකෙටම යන්න පුළුවන්. නමුත් තමන් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ වගේ තැන්වල හිටියත් තමන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද? භාවනාව තුලින්. තේරුණා? භාවනාව කරන්නේ හරිම ප්‍රබල විදියක් ඔයාට ඔයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මම ඔයාලට දැන් විදි 5ක් කියා දුන්නා. ඇත්තට මේ වීඩියෝ මාලාවේ 3 වෙනි වීඩියෝ එක. ඔයාලට කොහොමද ඇත්තටම ඔයාලගේ හදවතේ හඬත් එක්ක ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න මේකෙන් යම්කිසි පැහැදිලිතාවයක් ඔයාලට ලැබුණා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා කොළ පාට හાર્ට් එකක් දාන්න. එතකොට මම ඔයාලගේ කමෙන්ට්ස් කියවනවා. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඉතින් ඊට අමතරව මම ඔයාලට ආයි වීඩියෝ එකකින් සම්බන්ධ වෙන්නම්. ඔයාලට මේ වීඩියෝ එකෙන් යම්කිසි වටිනාකමක් ලැබුණා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික්